නංගි මල්ලි ඔයාලා ගොඩක් අහලා තිබ්බා ට්‍රින්කොමලි කැම්පස් එකේ මැනේජ්මන්ට් ස්ටඩි කෝස් එක. එතකොට මේ මොකක් අපි බලමු ඉස්සරම ට්‍රින්කොමලි කැම්පස් කියන්නේ මොකක්ද? ඒක ට්‍රින්කොමලි කැම්පස් එක කියන්නේ ප්‍රධාන වශයෙන්ම නගරනීර විශ්වවිද්‍යාලයේ යටතේ තමයි ඒක පාලනය වෙන්නේ. හැබැයි නගරනීර විශ්වවිද්‍යාලයේ යටතේ තියෙන එක ශාඛාවක් තමයි ඔය ත්‍රිකුණාමල මණ්ඩපය. එහෙම නැත්නම් ට්‍රින්කොමලි කැම්පස් කියලා කියන්නේ. එතකොට නගරනීර විශ්වවිද්‍යාලයේ තියෙන්නේ මඩකලපු. එතකොට ඒක යටතේ තියෙන එක ශාඛාවක් තමයි මේ ට්‍රින්කොමලි කැම්පස් එක. අලුතෙන්ම අපේ කැම්පස් එකට එන්න බලාපොරොත්තු වෙන නංගිලා මල්ලිලා මම දන්නවා ගොඩක් අවධානයෙන් බලාගෙන ඉන්නේ කවද්ද ඔයාලා කැම්පස් එකට ගන්න කියලා. එතකොට අනිවාර්යයෙන්ම අපේ කැම්පස් එක අවුරුද්දේ 7 වෙනි මාසේ 8 වෙනි මාසේ වගේ වෙද්දී ඔයාලව අනිවාර්යයෙන්ම බඳව ගැනීම සිද්ධ කරනවා. එතකොට මම තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා කැම්පස් දැන් ඔයාලා ඕනෑම සබ්ජෙක්ට් එක ඕනෑම සබ්ජෙක්ට් එකක් විෂය ධාරාවක් යටතේ මුහුණ දුන්න ළමයෙක්ට අපේ කැම්පස් එකට මේ මැනේජ්මන්ට් ස්ටඩි කෝස් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ ගැන ගොඩක් විස්තර කැම්පස් පොතේ තියෙනවා. ඒ කියන්නේ කොමර්ස් කරපු ළමයෙක්ට, ඊට පස්සේ ආර්ට් කරපු ළමයෙක්ට, ටෙක් කරපු ළමයෙක්ට මේ කැම්පස් එකට මේ කෝස් එකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි කැම්පස් පොතේ තියෙනවා ඒ අවශ්‍ය මොනවද සපුරන්න ඕනේ අපි පාස් වෙලා තියෙන්න ඕනේ විෂයන් කියලා. ඉතින් නංගි මල්ලි ඔයාලට අපේ කැම්පස් එක ට්‍රින්කොමලි කැම්පස් එක සිලෙක්ට් වුණ ළමයෙක්ට ඒ සිලෙක්ෂන් ලෙටර් එකේ තියෙන්නේ ට්‍රින්කොමලි කැම්පස් වරහන් ඇතුලේ TV කියලා තියෙනවා. එතකොට ඔය TV කියන එකෙන් වැරදි අර්ථකථනයක් කරන්න එපා. ඒකේ තියෙන TV කියන්නේ ට්‍රින්කොමලි සහ වවුනියා කියන. එතකොට මේ මැනේජ්මන්ට් ස්ටඩි කෝස් එක දැනට ෆලෝ කරන්නේ ට්‍රින්කොමලි කැම්පස් එක සහ වවුනියා කැම්පස් එක. දැනට මේ වෙද්දී වවුනියා කැම්පස් එක ඒක යුනිවර්සිටියක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා සමහර විට දැන් ඔයාලගේ අලුත් කැම්පස් පොතේ සමහර විට ඔය TV කියන කෑල්ල නැති වෙන්න පුළුවන්. මොකද මේ ඒකට හේතුව අර TV කියන කෑල්ල තියෙන්නේ මැනේජ්මන්ට් ස්ටඩි ට්‍රින්කොමලි කැම්පස් එකේ සහ වවුනියා කැම්පස් එකේ කියන එක අර්ථය තමයි TV කියන්නේ. ට්‍රින්කොමලි සහ වවුනියා කියන අර්ථය තමයි ඒකේ තියෙන්නේ. එතකොට ඒක වැරදි විදිහට අර්ථකථනය කරන්න එපා. මැනේජ්මන්ට් ඩිග්‍රියක් තමයි දෙන්නේ ඔයාලට. එතකොට නංගි මල්ලි ඔයාලට මේ අපේ කැම්පස් එකට ආවොත් ඔයාලට හම්බෙන්නේ BSc ඩිග්‍රිය. BSc කියන්නේ Bachelor of Science ඩිග්‍රිය. එතකොට ඒ Bachelor of Science ඩිග්‍රියක් තමයි ඔයාලට හම්බෙන්නේ. එතකොට ඔයාලව බඳව ගන්නේ අවුරුදු 3. වැදගත්ම දේ තමයි ඔයාලව බඳව ගන්නේ අවුරුදු 3කට. හරිද? ප්‍රධානම දේ තමයි ඔයාලව බඳව ගන්නේ අවුරුදු 3කට. අනිත් හැම කැම්පස් එකක්ම බඳව ගන්නේ අවුරුදු 4කට. හරිද? එතකොට ඔයාලව බඳව ගන්න අවුරුදු 3කට. ඒක වැදගත්. ඊට පස්සේ ඒ අවුරුදු 3ට බඳව ගත්තට පස්සේ ඔයාට පුළුවන් අවුරුදු 4 වෙනි අවුරුද්දත් කරන්න පුළුවන්. 4 වෙනි අවුරුද්ද කියන්නේ ස්පෙෂල්. එතකොට නංගි මල්ලි මේ 4 වෙනි අවුරුද්ද කරන්න ඔයාට කැම්පස් එකට ඇවිල්ලා සුසුකම් ටිකක් සපුරන්න ඕනේ. මොනවද ඒ සුසුකම්? එතකොට ඔයා අනිවාර්යයෙන්ම හැම අවුරුද්දක් පාසාම ඔයාගේ GPA එක ගල් කරනවා. එතකොට ඔයාගේ GPA එක 2.0. ඒ කියන්නේ 2.0ට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. ඒ GPA එක මොනවද? ඒවා පස්සේ කියන්නේ. අනිත් එක තමයි ඔයා හදාරන්න ඉන්න මේ සබ්ජෙක්ට් ඔයා හදාරන්න ඉන්න විෂය ධාරාව තියෙනවානේ. ඔයා එතකොට අපේ ඩිග්‍රිය accountancy and finance, ඊට පස්සේ HRM, ඊට පස්සේ management, ඊට පස්සේ information management සහ marketing management කියලා කොටස් 5කට බෙදෙනවා. ඔයා ඔය පහෙන් කැමති එකක් හදාරන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම subject දැන් ඔයා හිතන්නකෝ උදාහරණයක් විදිහට ඔයා accountancy and finance හදාරන්න බලාගෙන ඉන්න ළමයෙක් කියලා කැම්පස් එකට එන්නේ එහෙම හදාරන්න බලාගෙන. එතකොට ඔයා ඒ subject එක 4 වෙනි අවුරුද්දේ කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම සබ්ජෙක්ට් 3ක් තියෙනවා ඔයාට. ඒ සබ්ජෙක්ට් මොනවද කියලා කැම්පස් එකට ආවට පස්සේ දැනගන්න පුළුවන්. ඒ සබ්ජෙක්ට් 3ක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයා ඒ සබ්ජෙක්ට් 3ට C+ වලට වඩා ගන්න. C+ හෝ ඊට වඩා වැඩියෙන් ස්කෝර් කරන්න ඕනේ. නංගි මල්ලි අපේ කැම්පස් එකේ සියලුම හැම පාඨමාලාවක්ම ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි යන්නේ. එතකොට ඔයා මැනේජ්මන්ට් ස්ටඩි එකට සිලෙක්ට් වෙච්ච ළමයෙක් නම් පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද සහ ඔයා 4 වෙනි අවුරුද්දට සුසුකම් ලබාගත් ශිෂ්‍යයෙක් නම් එතකොට 4 වෙනි අවුරුද්ද ඔය හැම දෙම යන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්. එතකොට ඉංග්‍රීසි මීඩියම් කිව්වම බය වෙන්න එපා. ඉංග්‍රීසි පිළිබඳ සාමාන්‍ය දැනුමක් තියෙන ළමයෙක්ට මේක ඉවර කරගන්න පුළුවන්. එතකොට කැම්පස් එකට ආවට පස්සේ
ඔතෝම ඉංග්‍රීසි තමන්ගේ ලැන්ග්වේජ් එක ඔතෝම හැදෙනවා. තමන් වැඩ කරන ප්‍රමාණය අනුව ඒක වැඩි දියුණු කරගන්න එක තමන්ගේ වැඩ. එහෙනම් නංගි මල්ලේ මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් ජය වේවා.